කිසි දෙයක් මේ කරන්න බෑ. උදේ 10 වෙනකොට නෑ කිසි දෙයක් කරන්න බෑ. මේකට සහයෝග දෙන්න. එහෙම නැත්නම් මම ශිෂ්ටභාව සම්පූර්ණයෙන් අවශ්‍ය කරනවා. ඒක මොනවද කියලා ගන්න. හරි ඒක එහෙම කරමුද? හරි. ඉතින් එහෙම කරන්නේ අපිට ඒක ඒ සිනුවම කරන්න ඕනේ. නෑ කියන්නේ නොකරපු එකක් නෙමෙයි. නෑ මෙහෙ කරන්න බෑ. දෙයක්වත් නෙමෙයි. මෙහෙ කරන්න බෑ. ඒ කියන්නේ ඇයිද? පදනම මොකක්ද බෑ කියන්නේ? පදනම කියන්නේ මේ ඕගොල්ලෝ මේ විසිවිරෝධතා කරන්නේ මොකද? විරෝධතා නෙමෙයි. ශිෂ්‍ය වීර සම්පූර්ණ පොඩියට මල් තියලා ෆොටෝ එකක් ඉස්සරහම අපි තේරෙන්නේ මම පොලිසිය කියන්නේ. හරි මේක කඩාකප්පල් මේ විරසර මොකක් කරන්නේ? මේක කඩාකප්පල් කරලා ශිෂ්‍ය විරසර තමයි මොකක් කරන්නේ? අපේ විරසර සමරුව කඩාකප්පල් ගන්න මේක නෑ. මම පැහැදිලිව කියන්නේ මම සෙට් එකම යවනවා. හරි ඒක කරමුද? හරි සෙට් එකම යවනවා. අපි යන්න ලෑස්ති. මේ තමයි නෑ අනිත් අපි යන්න ලෑස්ති. අපේ අයිතියක් තමයි. ශිෂ්‍යව සමරන්නේ. අපි නොකරමු දෙයක් මම ඒක ඉල්ලන්නේ නැහැ. හරි අපි ඒක කරනවා අපිව යවන්නේ. ඒකට ඉස්සර එකගෙන ඒක යවන්නේ අපි කරන්නේ වැරද්දක් කියලා හිතනවනම් සරි කියලා. විද්‍යාල භූමියක. බෑ භූමියක අපි එළිය කරන්නේ. විද්‍යාලෙ එළිය කරනවා. උදාහරණයක් පැහැදිලි ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙමයි. ඒකට මධ්‍යස්ථ වේදන්න. ඒ කියන්නේ කඩාකප්පල් කිරීමක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඒක තනුවට ඒක ගණන් ගන්න වාසය කඩක් තියෙන අය විතර ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකදී අපි අවලංගු වෙන එක අපේ ඒක සම්පූර්ණ හැම යෝනිකස් ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් කැලේ යන සීමිත කැලේ ඉන්නවනේ ඒකට ඉතිරි විශ්වවිද්‍යාලවල ඒකට සමගාමීව පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මම දන්නේ මට කාලයක් නැහැ ඉස්සරහ. අපි විරෝධතාවයක මොකක්ද මලක් තියලා පොඩි උපහාරයක් පැහැදිලි ප්‍රෝග්‍රෑම් එක අර අරගෙන ගන්නවද අනිත් එක ප්‍රෝග්‍රෑම් තියෙන අපේ එක මේ කඩාකප්පල් කරන්න එපා. නෑ නෑ එහෙම සංගුණිත අපි ඒක මේ කරන වැඩේ හරි ඒකනේ මම කියන්නේ මේ වැඩේ යන්න දෙන්න. ළමයි කියන්නේ මේක කරන ප්‍රෝග්‍රෑම් කරන්නේ මේක. හරි කඩාකප්පල් ගන්න මේ මුළු විශ්වවිද්‍යාලෙම ඉවරයි. දැන් අපිට ආයෙත් නෑ ආයෙ කියන්නේ දැන් මේ ප්‍රෝග්‍රෑම් තුන කරලා මේ ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්නේ මොහොන ඉති ළමයින්ගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා. පුහුණු වෙලත් නැහැ ඒක. ඔය නෑ. මම කරා. ඒක කරන්නේ පුහුණුවක් නැහැ. හරි ඒක ඒගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ මේක අයින් වෙන්න. ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද අපිට සත්‍යයක් හරි දෙන්නේ මේ විශ්වවිද්‍යාල කරනකොට සමහර. ඒ මිනිස්සු මෙතනලා ඔයගොල්ලෝ මේ විශ්වවිද්‍යාල මේක කරොත් ඉන්නේ මේ විශ්වවිද්‍යාල. අය සත්‍යයක් තමයි. පොඩ්ඩක් හොඳ කල්පනා වැඩ කරන්න. ඒවා ආපහු පුරුණ ගන්න වෙන්නේ මේගොල්ලෝ පුරුච්චා ඉන්නවා මෙඩිකල් පටේ පුරුණලා ඉන්නේ ඒක ගැටලුවක් නැහැ මේක ආපහු වරන්න එපා මාත් එක්ක ඔයගොල්ලෝ තව කාලයක් මේක වැඩ කරන්න ඕන නම් මේ වෙලාවේ මේක සායු දෙන්න ඒනනේ දැන් මේකයි අපිට තියෙන ප්‍රශ්නේ අපිට ඇත්තටම ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ හැබැයි ඔය බුද්ධියන්තවල එහෙම අපිට කතා කරන මිනිස්සු ඉන්නවා ලබ්ධ සාක්ෂියක් තියෙන මිනිස්සු ඔව් එයාලා කියන දේ තමයි දැන් තමයි අපිට ටික ටික එන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක හදලාම තියෙන්නේ විශ්වවිද්‍යාලේ කඩාකප්පල් කරන දැන් අපි විශ්වවිද්‍යාල ඔක්කොම ඉදලා කැලේ කරන්නේ මේගොල්ලෝ මේ කවුරුද මේ ඔව් වෙන කවුරුද කියන එක තමයිද දැන් අපිට දැන් හිතෙනවා හැබැයි දැන් මේ ඔක්කොම ඉතින් බනිෂ් කාලා කම්බ ඇදලා ඒක ටීවී එකේ පෙන්වන්න පස්සේ ආගේ ගෞරවය නැති වෙනවනේ සර් අනේ ප්‍රශ්නෙත් තියෙනවනේ සර් අපි මේක අවුරුද්දට මේක ඉතින් ජූනි 20 දාගත්තා මේක මේ ජූනි 20ම දාගත්තා ජූනි 20 මේක දාගත්තේ දින දෙකකින් පාරක් දාන්න කියලා මේ මම දන්නවා සර්ගේ කන්ට්‍රෝල් එකේ නෙමෙයි මේක තියෙන්නේ 18 වෙනිදා තියෙන්නේ 18 වෙනිදා මේ UGC මොකද මේ ප්‍රශ්නවලට මින්නක් කරනවා ඊට පස්සේ මම ආව විසුද්ධිය හරි ඔයගොල්ලෝ මම දන්නේ ඒක කරන්න මට විශ්වවිද්‍යාලය ගන්න දෙන්නේ ඔයගොල්ලෝ ඒක කරන එක නමුත් මේ කඩාකප්පල් කරන්න එපා මේ පුහුණු කියලා මේ දේ ගන්න ගන්න කැපිටල් වල පිටින් ගන්න ගන්න ඒක කාල වැඩි. ඕක මාර්කට් මේ ගමන යන්න ඕනේ. දැන් අපි ටීම් එක ගැන අයින් වෙනකොට දැන් ආයෙ වෙනස් කරන්න ගියාවත් නේද? මේක අපේ ටීම් එක පුහුණු කියලා මේ කියන්නේ. පුහුණු කියලා ඉන්න මෙඩිකල් ෆයිල් දාලා සම්පූර්ණ පුහුණු මෙඩිකල් එක කරන අපි ටීම් එක දැනුම් දුන්නේ නැහැ. එයාලා එනවද නැද්ද කියන එක අපි දන්නේ. එයාලා අපිත් එක්ක නැහැ නේද කනෙක්ෂන් එක. හරි ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ කරයි. එයාලා කරලා අපි දැන් කාටවත් ප්‍රශ්න හරි කරන්නේ නැහැ. සෝෂල් සර්විස් ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක කරයි.
ස්පෙෂල් එක කරන්න එකක් නැහැ. ඒක නේ ඔය ප්‍රශ්නේ නේද? හවුද අපි අපේ ජීවිතේ දැනුම් දුන්නා ළමයි ඒකට එක්ක ඉන්න එකට අපිට කරන්න දෙන්නේ නැහැ. අපි වැඩ කරපු විදිහට එක්ක එයාලා අපිත් එක්ක ඉඳවත් වෙනද. එයාලා ආවම මොකක් කරන ගමන් වාරන්දේ තීරුයි. ඒතර වාරේ තීරලා අපිත් ඉන්නවා කියනවා. එයාලා කියනවා. ඒකට අපි මොකද කරන්නේ? ඉතින් අපි එයාලට එක්ක ගොඩනගා අපි බලහත්කාරයක් නැහැ. අපි ගොඩනගාගත්ත විශ්වාසය කතා කරන්නේ. හරිද? ළමයි ගොඩනගා කතා කරන්නේ. ඒ ළමයින්ගේ මගේ උනේ මේ ශිෂ්‍යභාව මේක අපිට බලහත්කාරයෙන් නවත්ත කරනවා කියන්නේ. එයාලා අපිට එහෙම නෙමෙයි කියන්නේ. ඉතින් අපි බලහත්කාරයෙන් වල කොහොමද කියන්නේ සෝෂල් ෆෑමිලි ඕව නැත් වගේ. ඉතින් ඇදගෙන ඉතින් එයාලා කතා කරන්නේ. එයාලා අපේ තීරණෙත් එක්ක ඉන්නවා කියන එක අපි කියන්නේ. අපේ තීරණෙත් එක්ක එයාලා ඉන්නවා. පොදු වෙනස අපි තීරණයක් ගන්න. එයාලා අපේම කට්ටිය ඒ තාත්තේ ඉන්නවා. ඔයගොල්ලෝ මේ අනවශ්‍ය විදියට ශිෂ්‍ය බඳින එක පාවිච්චි කරනවා. මේක නෑ සර් අපිට එහෙම වුණාවක් නෑ. මේ අනාගතේ බලපාන. ඇත්තටම අපි මේකට එකඟ වුණා දැන් සර්. ඊට පස්සේ අපි කියපු ගැටේ තමයි. වුණා කියන මිනිස්සු මම කිව්වේ මම දන්නේ නෑ. මම කිව්වේ එහෙම දෙයක් උගත් වෙන්න පුළුවන් කියලා. මොකද මගේ පාලනයක් නෑ ඒක. සර් එහෙම වුණාට පස්සේ වැඩක් නෑ අපිට. මොකද එහෙම වගේ? එහෙම දැන් අපි මේ වැඩසටහන ඔක්කොම කරලා ඒ කට්ටිය ඇවිල්ලා ඒක නේ එකම ප්‍රෝග්‍රෑම් එකනේ සර්. එතනදී ඒක ඒ වුණා. අපි මේක වඩලා පොස්ට් කරනවා. ඔව්. අපි ඒවට උදව් කරන්නේ සර්. මේ UGC එකෙන් නොමිනේට් මේකලා දෙනවා ඉන්විටේෂන්. ඒවනේ. ඉන්විටේෂන් මේ අපිට ඒගොල්ලෝ එනවනේ. මට UGC එකෙන් ඉන්විටේෂන් මට නවත්තන්න පුළුවන් කියන්නේ. අපි ඒක කඩාකප්ප කරන්න විරෝධයක්වත් විකට් එකක් මොනවත් නැහැ. ඒ වැඩසටහනේ කියන්නේ. ළමයි මේ සහභාගී වෙන්නේ නැහැ. අපේ යට දෙන්නේ නෙමෙයි ඉතින් අපේ තීරණය අපි සහභාගී වෙන්නේ නැහැ. එයාලගේ කැමති එයාලත් අපිත් එක්ක ඉන්නවා කියන එක දැනුම් දීලා දෙනවා. ඉතින් අපි එකටනේ වැඩ කරන්නේ අපිට වෙන වෙනම වැඩ කරන්න බෑනේ. ඒගොල්ලෝ පුරුදුලා සම්පූර්ණ ඒ කල්චරල් එකේ කට්ටිය පුරුදුලා ඉන්නවානේ. පුරුදුලා නැහැ. ඉතින් පුරුදුලා ඔයගොල්ලෝ වැඩ නැහැ පුරුදුලා නැති ඒගොල්ලෝ සහභාගී ප්‍රශ්න නැහැ නෝල්. ඒ කියන්නේ අපි නම් තීරණය අපි ශිෂ්ටාංගම විදියට ඒකට මේ සම්බන්ධ කරන්නේ අපි ජීබීයක් අරන් කිව්වා මේක අපේ තීරණය කියලා. ඒක එයාලගේ තීරණය තමයි මේ කියන්නේ අපිට විශ්වාසය එයාලා පිට ඉන්නවා කියන එක. ඒ විශ්වාසය තියෙන්නේ බෑ අපිට අතරේ. හැබැයි අපි අර බලහත්කාරයෙන් නවත්තන කියන්නේ අපිත් එක්ක මේකට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි නෙමෙයි සර්. ඉන්නවා. එයා ඇනවුන්සිං වලට සම්බන්ධ වෙනවා. කියලා මට එකක් කියලා අනිත් පැත්තට කියලා බාරගන්න කියන්නේ. රයිට්. ඒක ඔබ මෙතන ඉන්නේ. ඔව් සර්. සර් පෞද්ගලික තරක් ගන්න අරගෙන ප්‍රශ්නේද? අපි සර් ඇත්තට මේ දේශපාලනයන්නේ කරන්නේ සර්. ශිෂ්‍ය දේශ ඔව් ඒක තමයි. ඒ දේශපාලන අරමුණ පාවා දෙන්න බෑනේ සර් අපිට. දේශපාලන මේ විශ්වවිද්‍යාල වල හානිය සිංහල වෝකේ. නෑ ඒ දේශපාලන ගොඩක් හොඳ එකක් සර්. ඒ අර කියන මේ ওই දේශපාලන නෙමෙයි. අපි වග කියන දේශපාලන නිකන්.